Presented by Sucharita TV, The Path to Peace and Understanding. ධනය කියන වචනේ ඇහුණ ගමන් ඇත්තටම අපි ඔළුවට එන්නේ මොනවද? ගොඩක් වෙලාවද බැංකු ගිණුමක තියෙන ඉලක්කම් ටික, ලොකු ගෙයක්, සමහර විට අලුත්ම වාහනයක්. ඒත් අද අපි ගැඹිරින් බලන්න යන මූලාශ්‍රය අපෙන් අහනවා ඇත්තටම ධනය කියන්නේ ඒ ටික විතරද කියලා. ඒ මූලාශ්‍රය අපිට යෝජනා කරනවා සම්පූර්ණයෙන්ම වෙනස් කවදාවත් නැති වෙන්නේ නැති ධනයක් ගැන. මේ අදහස එන්නේ බුදුදහමේ තියෙන සංක්ෂිප්ත ධන සූත්‍රයේ ඇසුරෙන්. ඉතින් අද අපි කරන්න යන්නේ මේ කියන නොනැසෙන ධනය මොකක්ද? ඒක අද දවසේ අපේ ජීවිතවලට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා විග්‍රහ කරගන්න එක. ඔව්. මේකෙදි මූලාශ්‍රය මුලින්ම කරන්නේ අපි කවුරුත් දන්න ධනයයි ඒකෙදි කතා කරන ධනයයි අතර ලොකු ගෙරක් අඳින එක. අපි දන්න සල්ලි, දේපල වගේ දේවල් මූලාශ්‍රය හඳුන්වන්නේ ලෞකික ධනය කියලා. ඒකේ තියෙන ලොකුම දුර්වලකම තමයි ඒකේ తాවකාලික බව. මූලාශ්‍රය බොහොම පැහැදිලිව කියනවා ඒ ධනය ගින්නකින්, වතුරෙන්, හොර සතුරන්ගෙන්, හේමත් නැත්නම් රජයට පවරා ගැනීමකින් උනත් එක මොහොතකින් නැති වෙලා යන්න පුරුවන් කියලා. ඒක ඇත්ත. මූලාශ්‍රයේ තියෙන අර සුනාමි උදාහරණය මගේ හිතට තදින්ම වැදුනා. මිනිස්සු ජීවිත කාලයක් තිස්සේ මහන්සි වෙලා හම්බ කරපු හැමදේම තත්පර ගානකින් මුහුදට ගහගෙන ගියා. ඒ කියන්නේ අපි අපේ ජීවිතයේ ආරක්ෂාව විදිහට දකින්න දේවල් කොයිතරම් බිඳනසුළුද කියන එකකින් පේනුව නේද? හරියටම අන්නේ බිඳනසුළු බවට විකල්පයක් විදිහට තමයි මූලාශ්‍රය ලෝකෝත්තර ධනය කියන සංකල්පය ඉස්මතු කරන්නේ. මේක කිසිම ගින්නකට, වතුරකට, හොරෙකුටවත් විනාශ කරන්න බැරි අපි මැරුණත් අපිත් එක්කේන සම්පූර්ණයෙන්ම අපේ ඇතුළාන්තේ ගොඩනගා ගන්න ධනයක්. මේකට තමයි සප්ත ආර්ය ධනය. එහෙමත් නැත්නම් ශ්‍රේෂ්ඨ ධනයන් 7 කියලා කියන්නේ. එහෙමනම් අපි මේ ධනයන් 7 එකින් එක විග්‍රහ කරලා බලමු. මූලාශ්‍රයේ තියෙනවා ගාථාවක් සද්ධා ධනං සීල ධනං කියලා පටන් ගන්න. ඒකේ සරල අදහස තමයි මේ ධනය තියෙන කෙනෙක් ඒ ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි කවදාවත් දිලින්දෙක් වෙන්නෙත් නැහැ. ඒ වගේම යාළගේ ජීවිතේ හිස් එකක් වෙන්නෙත් නැහැ කියන එක. හරි. එහෙනම් මේ ගමනේ පළවෙනි පියවර. ඒ තමයි සද්ධාව. මූලාශ්‍රය කියනවා මේක බෞද්ධ ජීවිතයක අත්තිවාරම වගේ කියලා. ඕ සද්ධාව කියන එක මුල්ම ධනය විදේක දාලා තියෙන්නේ නිකන්ම නෙවෙයි. ඕනෑම ගොඩනැගිල්ලකට ශක්තිමත් අත්තිවාරයක් ඕනේනේ. සද්ධාව කියන්නේ ඒ වගේ. හැබැයි මූලාශ්‍රය පැහැදිලි කරනවා සද්ධාව වර්ග දෙකක් ගැන. එකක් තමයි සාමාන්‍ය අපි වගේ අය තුල තියෙන ලෞකික සද්ධාව. මේක සමහර වෙලාවට වෙනස් වෙන්න, සෙලවෙන්න පුළුවන්. ඒකට පාලියෙන් කියන්නේ ඵල සද්ධාව කියලා. ඵල කියන්නේ සෙලවෙනවා කියන එක. සමහර දවස්වලට අපේ විශ්වාසය හොන් ඉහළයි. තවත් දවසක ප්‍රශ්නයක් ආවම ඒක අඩු වෙනවා. ඒත් සද්ධාව කියන එක අන්ධ විශ්වාසය එක්ක පටලවා ගන්න තියෙන ඉඩකඩ වැඩි නේද? හැමදේම ප්‍රශ්න කරන විද්‍යාත්මකව බලන කෙනෙක්ට මේක බාධාවක් වගේ පේන්න පුළුවන්. මූලාශ්‍රයේ මේ දෙක අතර වෙනස ගැන මොනවා හරි කියවෙනවද? බොහොම හොඳ ප්‍රශ්නයක්. මූලාශ්‍රය අවධාරණය කරන සද්ධාව අන්ධ විශ්වාසයක් නෙවෙයි. ඒක ආකාරවතී සද්ධා. එහෙමත් නැත්නම් හේතුඵල ධර්ම මත පදනම් වූ පැහැදිලීමක්. ඒ කියන්නේ යමක් ගැන ඉගෙනගෙන විමසලා බලලා තර්කානුකූලව හිතලා ඔව් මේකේ ඇත්තක් තියෙන්න පුළුවන් කියලා ඇති වෙන පැහැදිලීම. ඒක තමයි පළවෙනි පියවර. ඊට පස්සේ එනම ලෝකෝත්තර සද්ධාව. ඒක තියෙන්නේ මාර්ගඵලලාභී උතුමන්ට. ඒක අචලයි. ඒ කියන්නේ කවදාවත් සැලවෙන්නේ නැහැ. මොකද ඒ අය ඒ සත්‍ය Tamanගේ ප්‍රඥාවෙන්ම දැකලා තියෙන නිසා. ඉතින් පොදුවේ ගත්තම තෙරුවන් ගැන, ඒකරි බුදුන් දහම් සංගුණ ගැන ඇති කරගන්න මේ හේතුඵලවාදී පැහැදිලීම තමයි පළවෙනි ධනය. ඒ කියන්නේ ඒක හරියට දක්ෂ වෛද්‍යවරයෙක් ගැන විශ්වාසය තියලා බෙහෙත් බොනවා වගේ. අපි ලෙඩේ හැදෙන හැටිවත් බෙහෙත වැඩ කරන හැටිවත් හරියටම දන්නේ නැති වුණත් වෛද්‍යවරයාගේ දක්ෂකම ගැන තියෙන පැහැදිලිම මත අපි ප්‍රතිකාර පටන් ගන්නවා. පස්සේ ලෙඩ සුව වුණාම ඒ විශ්වාසය තවත් තහවුරු වෙනවා. ඊටාම හොඳ උපමාවක් අන්න ඒ වගේ. ඉතින් මේ අත්තිවාරම දාගත්තට පස්සේ ඊළඟට එන්නේ ඒ මත ගොඩනගන දේ. මූලාශ්‍රය කියන විදිහට ඒ තමයි සීලය. එහෙමත් නැත්නම් අපේ කය සහ වචනේ හික්මවා ගැනීම. කය සහ වචනේ හික්මවා ගැනීම කොහොමද ධනයක් වෙන්නේ? ඒකෙන් අපි ලබන ආර්ථික වාසියක් නැහෙනේ. නෑ. ඒත් ඒකෙන් අපි ලබන මානසික නිදහස සහ සමාජ පිළිගැනීම මිල කරන්න බෑ. සීලය කියන්නේ සරලවම කිව්වොත් Tamanටවත් අනුන්ටවත් හිංසාවක්, පීඩාවක් නොවන විදිහට ජීවත් වීම.
මූලාශ්‍රයේ ගිහි අපිට අදාළව සීල මට්ටම් කීපයක් ගැන කියනවා. නිතරම රැකිය යුතු නිත්‍ය සීලයේ විදිහට පංච සීලයත් පොයේ දවසක් වගේ විශේෂ දවසක සමාදන් වෙන අෂ්ටාංග සීලය වගේ දේවල් අධි සීල විදිහටත් දක්වනවා. සීලේ රකින්න කෙනාට නීතියෙන් ප්‍රශ්නයක් එයි කියලා බයක් නැහැ. සමාජයෙන් ගැරහුමක් එයි කියලා බයක් නැහැ. Tamanගේ හෘද සාක්ෂියෙන් චෝදනාවක් එයි කියලාත් බයක් නැහැ. ඒ බයෙන් නිදහස් වීමම ලොකු ධනයක් නේද? ඒක තමයි අපිව මානසිකව පොහසත් කරන්නේ. ඒක ඇත්ත. ඒ කියන්නේ සීලය කියන්නේ අපිට අපිම හදාගන්න ආරක්ෂක පලිහක් වගේ. ඒක අපේ කීර්තිනාමයේ විශ්වසනීයත්වය කියන දේවල් ගොඩනගනවා. අද කාලේ කියනවනම් ඒක අපේ පර්සනල් බ්‍රෑන්ඩ් එක ශක්තිමත් කරනවා. හරි. එතකොට කෙනෙක් මේ විදිහට සීලය රකින්නවා කියමු. ඒත් ඒක රකින්න යාට ඇතුළතින් මෙන්න මොටිවේෂන් එක. ඒ කියන්නේ අභිප්‍රේරණය මොකද්ද? මං හිතන්නේ ඊළඟ ධනයන් දෙක කියන්නේ හිරියොත්ප්ප සම්බන්ධ වෙන්නේ එතනට නේද? හරියටම. හිරි සහ ඔත්තප්ප කියන්නේ සීලේ රකින්න අපේ හිත ඇතුලෙන් ක්‍රියාත්මක වෙන බලවේග දෙක. මූලාශ්‍රය මේ දෙකට කියන්නේ දේව ධර්ම කියලායි. ඒ කියන්නේ ලෝකීය සුරක්ෂිතව පවත්වන ධර්මතා දෙකක්. හිරි කියන්නේ පවට වරදට තියෙන ලැජ්ජාව. මේක සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර හැඟීමක්. කවුරුත් දැක්කලතත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව නෑ මගේ තත්වයට මේ වගේ පහත් වැඩක් කරන්න බෑ කියලා හිතන හැඟීම. ඒ කියන්නේ ආත්මගරුතය හා සම්බන්ධ දෙයක්. එතකොට ඔත්තප්ප කියන්නේ පවට වරදට තියෙන බය. මේ බය ඇති වෙන්නේ හේතු 4ක් ගැන මූලාශ්‍රය අපිට කියලා දෙනවා. හැබැයි pāli වචන වලින් මුළු අවුල් කරගන්නේ නැතුව සරලවම කිව්වොත් ඒ හේතු 4 මෙහෙමයි. පළවෙනි එක තමන්ගේ හෘද සාක්ෂියට තියෙන බය. මම මේක කළොත් මගේ හිතම මට හැමදාම වද දෙයි කියන බය. දෙවෙනි එක සමාජයට තියෙන බය. අනිත් අය මේක දැනගත්තොත් මට චෝදනා කරයි මව කොන් කරයි කියන බය. තුන්වෙනි එක නීතියට අහුවේ දඬුවම් විඳින්න වෙයි කියන බය. හතරවෙනි එක තමයි කර්ම විපාක ගැන තියෙන බය. මම මේ කරන දෙයට කොලිස්සරි මට විපාක විඳින්න වෙයි මරණින් මතු දුගතියකට යන්න වෙයි කියන බය. ඒ කියන්නේ මේක ආරක්ෂක ස්තර 4ක් වගේ එකකින් ගැලවුණත් ඊළඟ එකට අහු වෙනවා. අද කාලේ වගේ අන්තර්ජාලයෙන් නිර්නාමිකව ඕනෑම දෙයක් කියන්න කරන්න පුරුවන් ලෝකෙක මේ හිරියොත්ප්ප කියන එකේ වටිනාකම තවත් වැඩි වෙනවා වගේ මට හිතෙනවා. මොකද එතනදී සමාජයටවත් නීතියටවත් තියෙන බය අඩුයි. වැඩ කරන්න ඉතුරු වෙන්නේ තමන්ගේ හෘද සාක්ෂි විතරයි. ඊටාම නිවැරදි නිරීක්ෂණය. අන්න ඒ අභ්‍යන්තර සදාචාර මාලිමාව, ඒ කියන්නේ ඉන්ටර්නල් මොරල් කම්පස් එක තමයි මේ ධනයන් දෙකෙන් ගොඩනගන්නේ. හරි. එනම් අපි ඊළඟ ධනෙට යමු. මේක මට ටිකක් පුදුම හිතෙන එකක්. සුත ධනය. ඒ කියන්නේ ඇසීම ධනයක් වෙනවා කියන එක. අද අපි හැමෝම ইনফර්මේෂන් ඕවර්ලෝඩ් එකකින් ඉන්නේ. ෆෝන් එක අතර ගත්තම හැමතැනින්ම දැනුම තොරතුරු ගලනවා. ඒත් අපි ධනවත් වෙනවා වෙනුවට වෙන්නේ හෙම්බත් වෙන එක. එතකොට මේ මූලාශ්‍රය කියන ඇසීම කියන එකයි අද අපි කරන ස්ක්‍රෝලිං කරන එකයි අතර මොකද්ද වෙනස? විශිෂ්ට ප්‍රශ්නයක්. මොකද සුත්ත කියන්නේ නිකම්ම ඇසීමවත් තොරතුරු ගොඩගහ ගැනීමවත් නෙවෙයි. ඒක අවධානයෙන් යුතුව විමර්ශනශීලීව යහපත් දේ ශ්‍රවණය කිරීම. මූලාශ්‍රයේ බොහොම ලස්සන පාඩයක් කියන සුසුතා ලබතේ පඤ්ඤං කියලා. ඒ කියන්නේ හොඳින් ඇසීමෙන් ප්‍රඥාව ලැබේ කියන එක. අද අපි කරන්නේ තොරතුරු පරිභෝජනය කිරීමක්. ඉන්ෆර්මේෂන් කන්සම්ප්ෂන් එකක්. ඒත් සුත්ත කියන්නේ තොරතුරු ප්‍රඥාව බවට පරිවර්තනය කර ගැනීමේ ක්‍රියාවලිය. ඒක ධර්මදේශනාවක් වෙන්න පුළුවන්, හරවත් දේශනයක් වෙන්න පුළුවන්, තමන්ගේ ජීවිතයට යමක් එකතු කරන පොතක් වෙන්න පුළුවන්. ඒ හරහා අපි ලෝකය ගැන, තමන් ගැන ගැඹුරු අවබෝධයක් ලබනවා. ඒ දැනුම තමයි ධනය. ඒ කියන්නේ දවසම සෝෂල් මීඩියා වල ස්ක්‍රෝල් කරන එක නෙවෙයි, තෝරගත් හොඳ පොඩ්කාස්ට් එකක් වගේ දෙයක් අවධානයෙන් අහන එක සුත ධනය රස කිරීමක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම පුරාණේ උගතුන්ට බහුශ්‍රතයන් කිව්වෙත් ඒකයි. ඒ කියන්නේ බොහෝ දේ අසා දැනගත් අය. ඔවුන් ඒ දැනුම තමන්ගේ ජීවිතයට එකතු කරගත්තා. ඒක තමයි වෙනස. හරිම පැහැදිලි. එහෙනම් 6 වෙනි ධනය ඡාග ධනය. නමින්ම තේරෙනවා වගේ මේක පරිත්‍යාගශීලීත්වයට සම්බන්ධයි. ඔව් ඒත් මූලාශ්‍රය මේක දකින්නේ ඊට වඩා පුළුල් විදිහකට. ඡාග කියන්නේ හුදෙක් සල්ලි හරි බඩු හරි දන් දීම විතරක් නෙවෙයි. එහෙම දෙනකොට හිතේ ඇතිවෙන පරිත්‍යාග චේතනාව. ඒ කියන්නේ අත්හැරීමේ මානසිකත්වය තමයි මෙතන ධනය වෙන්නේ. අපි අද කතා කරන මිනිමලිසම්, ඩික්ලටරින්, එමත් නැත්නම් හිතේ තියෙන තරහක්, වෛරයක් අත්හරින එක පවා මේ ඡාග ධනයට සම්බන්ධයි. ඒ කියන්නේ අපිට බරක් වෙලා තියෙන දේවල් එක භෞතික දෙයක් වෙන්න පුළුවන්, මානසික දෙයක් වෙන්න පුළුවන්. ඒ දේවල් අතහැරීමෙන් අපි මානසිකව නිදහස් වෙනවා, ධනවත් වෙනවා.
ඒක හරිම බලවත් අදහසක්. මොකද ගොඩක් වෙලාවට අපි හිතන්නේ දේවල් එකතු කරගන්න එක තමයි ධනවත් වීම කියලා. ඒත් මෙතන කියන්නේ අතහැරීමෙනුත් ධනවත් වෙන්න පුරුවන් කියලා. Tamanට තියෙන දෙයක් තව කෙනෙක් එක්ක බෙදාගත්තම Tamanගේ හිතේ තියෙන බරක් අතහැරීම දැනෙන සැහැල්ලුව ඇත්තටම මිල කරන්න බැරි දෙයක්. අන්න ඒ සැහැල්ලුව තමයි නියම ධනය. මට මතකයි කෙනෙක් කියනවා එයා අවුරුදු ගාණක් හිතේ තියාගෙන හිටපු තරහක් අතෑරෙට පක්ෂි දැනෙන නිදහස ලොකු බරක් ඔරුවෙන් අයින් කළා වගේ කියලා. අන්න ඒක තමයි ඡාග ධනයේ නියම අත්දැකීම. මේ කතා කරපු හැමදේම එකට එකතු වෙන්නේ අන්තිම සහ වැදගත්ම ධනයෙන් කියලා මට හිතනවා. ඒ තමයි 7 වෙනි ධනය ප්‍රඥාව. මේක අනිත් ධනයන් ඔක්කොමගේ කූට ප්‍රාප්තිය වගේ. හරියටම සද්ධාව කියන අත්තිවාරම දාලා සීලයෙන් ජීවිතේ හදාගෙන හිරි ඔත්තප්ප වලින් ඒක ආරක්ෂා කරගෙන සුතයෙන් දනුම එකතු කරගෙන ඡාගයෙන් හිත නිදහස් කරගත්තට පස්සේ තමයි ප්‍රඥාවට ඉඩ ලැබෙන්නේ. මූලාශ්‍රයට අනුව මෙතන ප්‍රඥාව කියන වචනයෙන් විශේෂයෙන්ම අදහස් කරන්නේ විදර්ශනා ඥානය දියුණු කර ගැනීමයි. ඒක ටිකක් සංකීර්ණයි වගේ. සරලවම කිව්වොත් විදර්ශනා ඥානය කියන්නේ මොකද්ද? සරලවම කිව්වොත් ප්‍රඥාව කියන්නේ ඇත්ත ඇත්තිසැටියෙන් දකින්න පුරුදු වෙන එක. ඒක හරියට මුලින්ම අපි මුහුද දිහා වෙරළේ ඉඳන් බලලා හරි ලස්සනයි කියලා හිතරව වගේ. ඒක මතු පිටින් පේන දේ. ඒත් ගැඹුරට කිමිදෙන කෙනෙක් දන්නවා ඒ ලස්සන රැල්ල යට තියෙන සැඩපහර, විවිධ ජීවීන්, පීඩනය, අඳුර වගේ දේවල්. ප්‍රඥාව කියන්නේත් ඒ වගේ. ජීවිතේ මතු පිටින් පේන දෙයට එහායින් තියෙන යථාර්ථය. ඒ කියන්නේ හැමදේම වෙනස් වෙන සුළුයි, අනිත්‍ය. ඒ වෙනස් වීම නිසාම දුකක් හටගන්න පුළුවන් දුක්ඛ. ඒ වගේම අපිට පාලනය කරන්න බැරි ස්වභාවයක් තියෙනවා අනාත්ම. කියන යථාර්ථයේ තීරම් ගැනීමේ නුවණ තමයි ප්‍රඥාව. ඒ නුවණ කොහොමද ධනයක් වෙන්නේ? මොකද ඒ නුවණ තමයි අපිව සසර දුකින් නිදහස් කරන්නේ. මූලාශ්‍රය පැහැදිලි කරනවා සසර දුකින් මිදලා නිවන අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මේ විදර්ශනා ඥානයේ ක්‍රමෙන් ප්‍රගුණ කිරීමෙන් විතරයි කියලා. ප්‍රශ්න දුක් කරදර එනකොට කඩා වැටෙන්නේ නැතුව ඒවයි යථා ස්වභාවය තේරුම් අරගෙන ඒවට මුහුණ දෙන්න ශක්තිය ලැබෙන්නේ මේ ප්‍රඥාව නිසා. ඒ ශක්තිය, ඒ නිදහස තමයි මේ ආර්ය ධනයන්ගෙන් ලැබෙන ඉහළම ප්‍රතිලාභය. එහෙම බලනකොට අපි මේ කතා කරපු ධනයන් 7 ඒ කියන්නේ සද්ධාව, සීලය, හිරි, ඔත්තප්ප, සුත, ඡාග සහ ප්‍රඥාව. මේ ඔක්කොම එකතු වෙනාම නිර්මාණය වෙන්නේ කවදාවත් කිසිම සුනාමියකටවත් සෝදාගෙන යන්න බැරි සම්පූර්ණයෙන්ම අපේ අභ්‍යන්තරයේ තියෙන නොසැලෙන ධනස්කන්ධයක්. ඔව්, ඒක තමයි මූලාශ්‍රයේ තියෙන ප්‍රධාන පණිවිඩය. අවසාන නිගමනයේ විදිහට මූලාශ්‍රය කියනවා මේ ධනයේ තියෙන ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වේවා ඔවුන් දිලින්දන් නෙවෙයි. අද ලිද්දෝ. ඒ කියන්නේ බැංකුවේ සල්ලි නැති වුණත් ඔවුන් සැබෑ අර්ථයෙන්ම ධනවතුන්. ඒ වගේම ඔවුන්ගේ ජීවිතේ හිස්සකක් නෙවෙයි අමොසං තස්ස ජීවිතං. ඒ කියන්නේ ඔවුන්ගේ ජීවිතයේ අර්ථවත් පිරිපුන් එකක්. මූලාශ්‍රයේ තවත් වැදගත් දෙයක් කියනවා නේද? මේ ධනය මේ ජීවිතයට විතරක් සීමා වෙන්නේ නැහැ කියලා. ඔව්, මූලාශ්‍රය කියනවා මේ ධනෙ රැස් කර ගැනීමෙන් උභයාර්ථ සංසිද්ධිය සැලසෙනවා කියලා. ඒ කියන්නේ මෙලොව සහ පරලොව කියන දෙලොවේම යහපත සැලසෙනවා. භෞතික ධනය අපි මේ ලෝකේ දාලා යනවා. ඒත් මේ ආර්ය ධනය අපිත් එක්ක සසර පුරාම එනේ. අපේ ගමන කෙටි කරගන්න උදව් වෙන සදාකාලික ආයෝජනයක්. එසේනම් මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් ශ්‍රාවකයන්ට සිතන්නේ යමක් ඉතිරි කරමු. මූලාශ්‍රය කියනවා වගේ සුනාමියකින්, ආර්ථික කඩාවැටීමකින්, නැත්නම් හදිසි විපතකින් අපේ ජීවිත කාලයක් තිස්සේ රැස් කරන භෞතික ධනය එක මොහොතකින් නැති වෙලා යන්න පුරුව. අපි දවසේ පැය ගාණක් ජීවිත කාලෙන් වැඩි කොටසක් ඒ తాවකාලික ධනය රැස් කරන්න කැප කරනවා. එහෙම බලද්දි මේ දැන් අපි කතා කරපු මේ ස්ථිර නොනැසෙන අපේ ඇතුළාන්තයේ ගොඩනගා ගන්න පුරුවන් ධනය වෙනුවෙන් අපි දවසකට සතියකට කොච්චර වෙලාවක් කොච්චර ශක්තියක් ආයෝජනය කරනවද? දිගු කාලීනව බලද්දි අපේ ජීවිත කාලයේ කින සීමිත සම්පත ආයෝජනය කරන්න වටිනාම තැන මොකක් වෙන්න පුරුවන්ද?